පීනන්න පුළුවන් වගේ අපිට පීනන්න බෑ. අපි මේ පොඩ අනාථ වෙලා ඉන්නේ. Hi guys, good morning. ඔන්න අද අපි අපේ මෙතුලියලෙක් ගෙදර යන්න හදන්නේ. අපේ ගෙදර ඉඳන් අපි යනවා මෙතුලියලෙක් ගෙදර. අපි කියන්නේ අපේ පවුලේ ඇත්ත එක තමයි මම යන්නේ. ඉන්නේ අපේ ලොකු අක්කා. දැන් අපි යන්නේ හදන්නේ අපි ලෑස්ති වෙලා ඉන්නේ. ටිගිඩි. අපි යන ගමන් ඉන්නේ. ඔය ගැදේව දාන්නේ පවුල්. ගැදේව දාන්නේ පවුල්. දැන් අපි උඩට අපි පොඩක් එළියට බැස්සා. දැන් අපි එළියට බහැලා ඉන්නවා. කපිනෝ. අපි දැන් මේ පොල් රොටි කන්න යන්නේ. පොල් රොටි කන්න නවත්තලා දෙන්නේ කඩේ. අපි පොල් රොටි කන්න නැවතුවට ඇත්තටම පොල් රොටි නැහැ. කියන්නේ නැහැ කියන්නේ මේකේ මේ කළු ගලේ තමයි පොල් රොටි හදන්නේ. ඒක හින්දා තාම කළු ගල රත් වෙලා නැති හින්දා පොල් රොටි නැහැ. ඉතින් අපි පොල් රොටි කන්න වෙන්නේ. මේ තාත්තා මට බනිනවා. එන අපේ අම්මා. අක්කා. ඉන්න අපේ ලොකු අක්කා. අපි හතර දෙනා තමයි ආවේ. රොටි නෑ. ඉතින් අපි යනවා. දැන් ආයෙ යන්නේ හදන්නේ. හරි අපි දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇත්තටම ටිකක් දවල් වෙලා. දැන් අපි කාලා ඔක්කොම කරලා තව ටිකක් යනවා. පීලේ නාන්න යනවා. ඉතින් අපි කාලා දැන් පීලේ නාන්න යද්දි ආයෙ වලට පෙන්නන්න. හරි ඔන්න දැන් අපි යන්නයි හදන්නේ. අපි රජනාව යනවා නාන්න. නාන්න යනවා. ටිකි ටිකි මේ ඉන්නේ අපේ අම්මා. ලොකු අක්කා තිනා. අපි යනවා නාන්න. ඔන්න ඉතින් අපි දැන් ආවා නාලතනට. මේ වැඩේ කියන්නේ හුඟක් සෙනග චුට්ටක්. සෙනග ඉන්න. බලමු. පල්ලෙහා සෙනග නිසා අපිට කිව්වා මේ උඩට යන්න කියලා උඩට යන්න තව නාන්න දැන් තියනවලු මාත් රත්නපුරේ හිටියට මේක ඇවිල්ලා නැහැ. ඉතින් බලමු. අපි සාර්ථක ලෙස බැස්සා. හංසිලාගේ අම්මා ඉන්නවා. හංසිට ඉන්නවා. මේ අපිටපුරේ හිටියත් ඇත්තටම මම දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවා කියලාවත්. මේ අපේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් වගේ දුරකින් තමයි මේක තියෙන්නේ. මම දන්නේ දැන්. මේ පොඩ ඉන්නකො මේක ඇත්තටම මේ මාර පීනන්න පුළුවන් වගේ අපිට පීනන්න බෑ. අපි මේ පොඩ අනාථ වෙලා ඉන්නේ. ඇත්තටම පීනන්න පුළුවන් අය දැන් අර විදියට පීනනවා. අපි කපල් එක අතරේ වාගේ ඉන්නවා. පට්ට සීතලයි. මෙතන හරියම මේ සම්පූර්ණයි ඇත්තටම අර පැත්තට යන්න. අපිට පීනන්නත් බැහැ නේ. ඉතින් අපි යන්නේ නැහැ. හංසිලාගේ තවත් අරේ පෙරවලටම ගිහිල්ලා හැමෝම කෑ ගහනවා යාට එන්න කියලා. ඇත්තටම බයයි මොකද අඩි 20ක් විතර ගැඹුරු විතර හායි කියන්නේ අපේ. අම්මට පීනන්න පුළුවන්. නැන්ද හායි හායි. හංසිගේ අක්කා තියෙනවා. මාන එන්නේ. දියන්නේ ඉඳගෙන ඉන්නේ. අනේ මන් දන්නේ මොන මොකලක් වෙනවද දන්නේ. එක්කෙනෙක් ඒගොඩ ඉඳගෙන දැන් එකපාරට ආවින්න ඇල්ලේ වතුර හුඟක් එනවා. හංසි ඉන්නවා ගල උඩට වෙලා. අපේ තාත්තත් ඉන්නවා. අපේ අම්මත් ඉන්නවා. මෙතනින් වතුර වැක්කිරනවා මම හිතන්නේ මේ උල්පත්. අපි මේ නාලා ඉන්නේ.
නාලා ඉන්නේ මේ හාන්සි නම් කෑ කිව්වා එන්න බෑ කියලා මං අර ගලේ අර පැත්තට ගියා මට පීනන්න බෑ තාත්තේ මල්ලගෙන ගියා මෙයා මාළු කොටනවා කියලා ආවෙත් නෑ මාළු කොටනකොට ඇත්තටම ඉන්න බෑ මම ඇලකින් නෑ මාළු ඉන්නවා මේකේ අනේ පොට ලස්සනයි මම ෆෝන් එක අරගෙන එන්නත් හිතෙනවා ගිලෙයිද කියලා එහෙම බයයි මේ අපි අන්දහලව අර හරියට පීනන්න පුළුවන් වගේ මේක බෑලා ඉන්නවා මම මේ දනිස් දෙකෙන් නැමිලා ඉන්නේ පීනන්න පුළුවන් වගේ ඉන්න අපි දැන් ගෙදර යන්නයි හදාන්නේ මගේ කොණ්ඩෙත් තෙලිලව නැහැ මෙයා මාළු කොටනවා කියලා ආවෙම නෑ මම නම් මාළු කෙටි කෙටි හරි මම නෑවා ලස්සන තැනක් වුණත් වැඩක් නෑ මේ කුණු දාලා නිකන් විනාශ වෙලා වගේ තියෙනවා බියර් කෑන්න නම් මනම් ගතිය ඇත්තට මේවා හරි වැරදි වැඩයි කි ලස්සන තැන් ඒකින්ද ඒවා විනාශ කරන්න හොඳ නෑ මේ තව ගොඩක් තියෙනවා නේද පොලිතින් එහෙම ඔව් හැමතැනම දාලා හැමතැනම තියෙනවා ඉතින් ඔයාලා මේ පිටින් එන අය ඉන්න රත්නපුරේ අය ඉන්න ඉතින් අපේම අය ඉතින් කරන්නේ වගේ වැඩ කරන්න එපා පිටින් එන අය කිව්වා අපිට නේද පිටින් එන අය එහෙම නෙමෙයි එක එක පැති වලින් එන අයත් ඉන්නවනේ ඉතින් අපි මේ නාල ඇවිල්ලා තින්නේ තේ බීලා ඔක්කොම කරලා දැන් අපි ආය යනවා සමන්දේ වෙලාව සමන්දේ වල යනවා අපි හෙදී හම්බෙමු බයි හරි අපි දැන් ඔන්න ඇවිල්ලා තියෙන සමන් දේවල්ට මේ දැන් අපි ඇවිල්ලා බැස්ස විතරයි මල් ගන්නවා අපි බලන්න නැහැට ඔව් අහස මාර ලස්සනයිනේ හවස් වෙලා තමයි ඉතින් ආවේ අවුවේ එන්නත් බැරි නිසා දැන් ඉතින් අපි ඇතුළට යන්න හදන්නේ මෙතන කඩ ගොඩක් තියෙනවා මාලට වෙන්නන්න ඉතින් දැන් අපි සමාදේවල ඇතුළට යන්න හදන්නේ අපි නෙමෙයි අපේ ගෙදර අය යන්නේ නැහැ මොකෝ මේ ඇත්තටම අපේ ආච්චි අම්ම නැති වුණ يعني මේ දැන් සතියක්වත් නැහැ සතියක් ගිහිලා හත් දවස් ඉවරයිනේ ඉතින් ඒක නිසා 3 මාසයක් යනවා සාමාන්‍යයෙන් සමාදේවල යන්නේ නැහැ ඉතින් හංසිගේ ගෙදර අයයි යනවා ඇතුළට ඉතින් හිතකොට මේ හංසි තනියම වැඩේ ගෙවිලා බ්ලොග් එක කරගෙන යන්න තමයි තියෙන්නේ දැන් උඩ ඉන්නේ උඩට ගියා යාලා. එතකන් මේ අපි මේ බැලුවේ අලි බලන්න යන අලියෙක් ඉන්නවා. අපි අලියෙක් බලන්න යනවා. මල්ලිත් එක්ක යනවා අලියෙක් බලන්න. එයා කැමති නෑ vlogs වලට එන්න. එයා කරන්නේ. හෙලෝ. එයා දන්නවා. එයා දන්නවා අපි කැමරාවක් අල්ලන් ඉන්නේ කියලා. කොහොමද? මේක තමයි සමන් දේවාලේ ඔෆිස් එක. චිත්‍රා නම් මනම් ගොඩාරියක් තියෙනවා මේ හාන්සි ඇතුලේ ඉන්න අතරේ මම මේ ඇවිද බලනවා. එදා අයියා කෙනෙක් අම්මයි තාත්තයි නම් ඇතුලේ ඉඳගෙන ඉන්නවා ඇතුලේ. දේවාලේ ඇතුළට ෆෝන් අරන් යන්න බෑ. ඒකින්ද අපිට දේවාලේ ඇතුළේ වීඩියෝ කරන්න බෑ.
ගෙදර. අයියෝ පේන්නේ. යන්න හදන්නේ. අපි දැන් යන්නයි හදන්නේ. නැවතත් යනවා ගාල්ලට. ගාල්ලට ගාලෙන් මාතරට. සඳුදා තමයි මාතරට යන්නේ අපි උදේ. දැන් අඟහරුවාද උදේ හෙට ඊට හෙට අපිට ආයේ කැම්පස් පටන් ගන්නවා. ඉතින් අපි යනවා හෙට කැම්පස්. ඉනිසෙ ඒරියා එකේ ඇත්තටම අම්මට බඩගිනි කියලා අපි දැස්සෝ. අතන තියෙන. මේ ඉන්නේ අපේ නිදා ගන්න බබා. මම ඒක වීඩියෝ එකක් ගත්තා. අනිත් කියන හැරගෙන ඉන්නවා. හරියට මම නිදාගත්තා මේ. චොට්ටයි නිදාගත්තේ. ඒ වෙලාවේ නිදාගත්තේ ඔයා ගත්තේ නෑනේ මෙයාගේ ෆොටෝ එක ඔයා ගත්ත මෙයා. මම ගත්ත වීඩියෝ එක. ඕ වන්න නින්ද ගියා. තුලිගේ ෆෑන් කෙනෙක් ඇවිල්ලා මෙයාට මලක් දුන්නා. ඉතින් චූටි මලක්. මෙතන ලැජ්ජයි හිටිලා දැන්. කවුද මල දුන්නේ? කො මල දුන්නේ? මේ ආරි මෙන්න මේ චූටි බබා තමයි මල දුන්නේ. හරි ඔන්න අපි ආවා. අර විදිහ බලන් ඉන්න අර hina වෙලා. බල්ලේ. Good morning. ඔන්න දැන් අද 20 නේ 20 උදේ. දැන් යන්න අපි සඳුදා උදේ. මෙයා මේ ඉස්සෙල්ලා අඟහරුවාද උදේ කියලා අමතක වෙලා. අඟහරුවාද උදේ කියලා. ඊ අඟහරුවාද උදේ ඉතින් උදේ. අද තමයි සඳුදා උදේ. ඒකට හරි. දැන් අපි යන්න හදන්නේ අපේ කැම්පස් එකට. ඉතින් අපි එතනින් අපේ vlog එක ඉවර කරනවා. දැන් බස් එකේ තියෙන කීයද? 6:10ට. 6:10ට චුට්ට වෙලාව අපි යනවා පල්ලෙහාට. එහෙනම් අපි තවත් අලුත් vlog එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Bye. Bye.